කොටිගාවත සෝමාදේව බාලිකාවේ බෙස්ට් රිසල්ට් එක තමයි මේ ශාරදා අමරසේකර. ශාරදා කොටිගාවත බෙස්ට් ක්ලාස් එකට තමයි ආවේ. හැබැයි බෙස්ට් රිසල්ට් එක ගත්තවට බැනුම් නැවුවා. නේ? වැඩ කරා ලොකු ගණන් ඇදුවා. ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙලා වැඩ කරා. හැබැයි එතකොට බැනුම් නැවුවා. නම ඉස්කෝලේ විභාගම් කියන්නේ ශාරදා බෙස්ට් ක්ලාස් එකට ආපු දවස මතකද? ඔව් මම ආවේ 9 වසරේ ෆස්ට් ටර්ම් එක ඉවර වෙච්ච ගමන්ම ආගේ සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්නදී ෆස්ට් ටර්ම් එකේ මට 76යි තිබ්බේ. ඒත් මේ මම නම් ක්ලාස් එකක් කැමති නැහැ. ඒ කාලේ මම මේ කිසිම විෂයකට ක්ලාස් ගියේ නැහැ 9 වසරේදී. මේ මම ක්ලාස් එකකට කැමති නැහැ. හැබැයි මේ මට පේපර් එක ලියා ගන්න හැමදාම වෙලාවක් නැතුණා. මේ පොඩි කාලේ ඉඳන් මේක තිබ්බ එකක්. මේ මම දන්නේ ඒක මට හදාගන්න බෑ. මේ ඊට පස්සේ ඉතින් හැමදාම ගණන් පේපර් එකට 75ට වැඩි. හැබැයි අනු ගණන් වලට යන්නේ නැහැ. ඉතින් මේ ඒක නිසා අපේ අම්මා තමයි මේ බලෙන්ම එක්කගෙන ආවේ. මේ බුද්ධික සර් වේගෙ ඒ කියන්නේ අනිත් සර් සාපේක්ෂව ගොඩක් වේගෙන් උගන්වන නිසා වේගෙ හැදෙන නිසා තමයි මේ අපේ අම්මා එක්කගෙන ආවේ. මේ ඊට පස්සේ දැන් 9 වසර පස්සේ මේ වේගෙත් හැදුණා. මට පේපර් එක කවදාවත් මේ වෙලාව මදිුනේත් නැහැ ගණන් පේපර් එක. මේ ඒත් එක්කම ලකුණුත් වැඩි වුණා මගේ. 76 මේ මට්ටමේ හිටිය මට +80 වැඩි හැම වාර විභාගෙම තිබ්බා ඉස්කෝලේ. අනිත් එක මේ මම ආසම විෂය ගණන් වුණා. මොකද හදන්න ආස හිතුණා. මේ ක්ලාස් ආවෙන් පස්සේ. හොඳයි. ශාරදාට මතකද අන්තිමටම මගේ පේපර් එකේ ගත්තු ලකුණු? අන්තිමට මට 88ක් තිබුණා. අන්තිම පේපර් එක ක්ලාස් එකේ අන්තිම පේපර් එකේ මගේ පේපර් එකේ 88ක් තිබුණා. ඉස්කෝලේ පේපර් එකේ කීයක් තිබුණා? දල වශයෙන් මතක නැහැ. ඉස්කෝලේ 89ක්. ඔය ඉස්කෝලේ 89. මං අහනවා මගේ 88යි ඉස්කෝලේ 89යි. මං අහනවා වෙනසක් නැහැ නේද? මගේ ලකුණු ටිකම තමයි මේ. ඒ නිසා මැත්ස් වල එකක් එනවා. 9 සදන රිපෝට් එක ගෙනල්ලා ඉවර වෙලා අඩුපාඩුවක් තිබ්බා ඉංග්‍රීසි වල. කියන්න මේගොල්ලන්ට. කොහොමද මම රිපෝට් එක බැලුවේ මම මොනවද කිව්වේ? ඒක සත්‍යයක් වුණා. මොකද තාරදාට වෙලාව නැති වුණා ක්ලාස් එකකට යන්න. කියන්නේ මේ රිසල්ට් එක වැදගත් වෙන්නේ මේගොල්ලන්ට. ඔයා 9 days ගන්නව ගිහිල්ලා චුට්ටකින් ඉස්සලා ලකුණු 3 4කින් 8 days වෙලා ඉන්නකොට මේගොල්ලන්ට ඒකට යමක් නෑ. අපිටත් එහෙම වුණොත් අපි කියන දේ අහන්න ඕනේ. අපි දෙන්නේ දැන් මේගොල්ලන්ට. දැන් ඔයා දිනලා ඉවරයි. ඔයා A-level කරයි වඩේම ගානක් නෑ. මොකද ඔයා ඉස්කෝලේ මට ආරංචි විදියට ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒක නිසා එතන ගොඩාක් වැඩ කරා. ඉස්කෝලේට වැඩ කරා. හරි පෞද්ගලික ජයග්‍රහණය අත්දැකලා වැඩ කරා. අත්ත කතාව ඒක කියන්නේ. කොහොමද රිපෝට්ස් බලලා කොහොමද වැඩ කරන්නේ කියන්නේ. ඔය කියන්නේ මම ක්ලාස් එකේ 9 වසරේ ආව දවසේ තමයි මම මේ මෙතන ඉස්සරහ අපේ අර දෙවෙනි වීඩියෝ තමයි හදාම හිටියේ. ඉන්න දවසක මේ කියන්නේ ඕලෙවල් වලට ළඟදී කියන්නේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එක දීලා පස්සේ සර් මොකටම රිපෝට් එක ගෙනල්ලා පෙන්නන්න කිව්වා. ඉතින් මාර්ජින වෙලාවස මෙතන ඉඳන් මේක බලලා මේ මට කිව්වා මේ මට 70 පාඩම් වෙන්නේ ඉංග්‍රීසි වලටයි විද්‍යාවටයි. මේ ඊට පස්සේ කිව්වා ඉංග්‍රීසි වලේ විද්‍යාවට තව ක්ලාස් එකකට යන්න කියලා. හැබැයි එහෙම ක්ලාස් ගියොත්දී මට හුස්ම ගන්නවත් බැරි තරම් වැඩ වෙයි. ඒ නිසා මම ගියේ නෑ. හැබැයි මම විද්‍යාව නම් මේ සර් කොහොම හරි 9 days දාගන්න ඕනේ. නැත්නම් වාට අනිවාර්යෙන් 8 days හරි 7 days හරි තමයි එන්නේ. මේ අද කිව්වා කියලා මතක තියාගන්න. ඔයා ක්ලාස් එකට ගියේ නැත්නම් 9 days එන්නේ 8 days හරි 7 days හරි තමයි එන්නේ කියලා. මේ ඉතින් මම කොහොම හරි මේ විද්‍යාව පාඩම් කරා හොඳටම රැය වෙනකම් පාඩම් කරා. තව ක්ලාස් එකකට යන්න වෙලාවක් නම් තිබ්බේ නැහැ. ඒක නිසා විද්‍යාවට එකක් ආවා. හැබැයි ඉතින් ඉංග්‍රීසි වලට තමයි BA ගාවේ. ඉතින් මේ මම රිසල්ට් ආව දවසේ තමයි මම කිව්වා මේ මේ බලන්නකො බුද්ධිකසේ දාමට හරියටම කිව්වා 8 days හරි 7 days හරි තමයි එන්නේ. 8 days නෑ ඇවිල්ලා නේ කියලා. මේ ඉතින් ඇත්ත සර් එදා කිව්වේ හරියටම හරි මේ තව චුට්ටක් ඉතින් මට ටයිම් එක තිබ්බනම් ඉංග්‍රීසි B එකත් ඒ කරගෙන තිබ්බා. දැක්කද? ඒ එක්ස්පීරියන්ස් එකකින් කියන කතාව. එක්ස්පීරියන්ස් එකකින් කියන්නේ. දැන් පුතේ මොනවාද උසස් පෙළ කරන්නේ? මම මැත්ස් කරා.
උසස් පෙළ මැත්ස් කරන්නේ. මේවා අහන කතා. මගේ එළිම ඇහුවොත් කියන්නේ එක්ක බයෝ එක්ක මැත්ස්. ඇයි මෙතන වැඩ කරන්නේ? අපේ වේගය අපේ වැඩපිළිවෙලත් එක්ක අපේ අමාරු ගැටලු එයා කොහොමද දැක්කේ? අපි වැඩිම ඇදුවේ අමාරු ගැටලුනේ. අපි ක්ලාස් එකේ යන්නේ අමාරු ගැටලු. ඒක හතරකට මිස්සුනොත් 4 දා නැත්තම් මම බලිනවා. පවදාට හරි ආයෙසරයක් මෙසේජ් එකක් දාන්න. අම්මට කෝල් කරලා හරි බලිනවා. ඇයි ඒ? මේ රිසල්ට් එක ගන්න ඕනේ නේද? මේවා අපි දකින්නවනේ පන්තිට ආපු දවසේ. ඕගොල්ලෝමත් දැකලා තියෙනවා. ඒව මගේ ඔළුවේ තියෙනවා. මේ විදිහට යනවා ටෙස්ට් තියලා අඩුපාඩු හදාගෙන අමාරු කරන 4 දා වැඩිම ඇදුවේ අමාරු ගන්න. මේ මම අමාරු ගන්න යනකොට එහෙන් කියනවා මම මෙතනට කරලා මෙහෙම කරලා හොඳට ආගෙන ඉන්න අවධානය. අමාරු ගණන් හදන්නේ කොහොමද කියලා කියන්නේ මේ කැමරාවට මේක බලන් ඉන්න අම්මා කෙනෙක්ට මේක බලන් ඉන්න නංගි කෙනෙක්ට මාළි කෙනෙක්ට අමාරු ගණන් හදලා එකක් ගන්නෙ. අමාරු ගණන් හදලා වෙන විෂයන් වලට යන්න ඔළුව හදා ගන්න විද්‍ය හදා ගන්න කොහොමද? අපෙත් ඒ කියන්නේ මේ හැම ගණන් ක්ලාස් එකම මම කලින් ගණන් ක්ලාස් ගියේ නැහැ. පළවෙනි සැරේ බුද්ධිගත ගණන් ක්ලාස් තමයි. හැබැයි මේ අනිත් අයත් එක්ක බලනකොට මේ මම හදන්නේ ගණන් මාරු ගණන් කියලා මටම තේරෙනවා. මොකද බුද්ධිගත කවදාවත් ක්ලාස් එකේදී අර මේ විනාඩිය දෙකකින් හදලා ඉවර කරන්න පුළුවන් තරම් ලේසි ගණන් දෙන්නේ නැහැ. ගොඩාක් අමාරු ගණන් දෙන්නේ. කියන්නේ පළවෙනි දවසේ ආව දවසේ මේ මට ඒ කියන්නේ ඉස්ස හැදුණා. එච්චරයි මම බලන් හිටිය විතරයි. ඒ කියන්නේ ලියා ගන්නත් මට වෙලාවක් මදි වුණා. ඔව් නිසා දැන් බලන් හිටියා හිතුන්නේ නැද්ද ආයි මං එන්නේ මට බෑ කියලා. හිතුණා මං ගෙදර ගිහින් අම්මට කිව්වා අනේ අම්මා මේ පන්තියට නෑ යන්න වෙන්නේ ඒකට යන්න මේ මට ඒ කියන්නේ කිසි දෙයක් තේරුනේ නැහැ මම බලාගෙන හිටියා විතරයි. ඒකත් මම අහන කතාව. දැන් මේ ක්ලාස් එකේ කිව්වනේ මම දැන් චුට්ටකට කලින් කිව්වා එනවා. සති කීපයක් ඉවසන් ඉන්නේ ඒ ඉවසලා මගේ වේගෙට එන්න උත්සාහ කරන්නේ නැති අයට ඔය රිසල්ට් එක ගන්න වෙන්නේ නැවනම්. හවුද නැද්ද? ඔව් කියන කතාව. ඉතින් මේ හැබැයි මම අම්මට වැඩි ඉතින් අම්මා ඇහුවේ නෑ අම්මා කිව්වා කමන්නේ කොහොම හරි යන්නේ කියලා. අම්මා ඉතින් හැමදාම එක්කගෙන ආවා මාත් ඉතින් හැබැයි මාසයක් දෙකක් ඒ අර සර් කියපු විදිහට වැඩ කරලා මේ සර් අර වේගෙන් කියවද්දි මේ මං කැතට හරි ලියාගෙන යනවා. ඊට පස්සේ ඒක පුරුදු වෙලා 11 වසර වෙනකම් ඒක ඒ විදිහට තමයි වේගය හැදුනේ. අනිත් එක අමාරු ගණන ගොඩක් ඉක්මනට හදන්න පුළුවන්. ඒ කියන්නේ සර් දෙන පේපර් වල එහෙම ගොඩාක් අමාරු ගණන් තිබ්බේ. මේ ඒ පේපර් වල මට හැමදාම 80 වැඩි තිබ්බා. ඉතින් මේ මං හිතන්නේ වේගය හැදෙන එකයි අමාරු ගණන් කරන එකයි තමයි සර්ගේ තියෙන ලොකුම විශේෂත්වය. මම දැකලා ශාරදා ක්ලාස් එකට ඇවිල්ලා අවසානයේදී ඔයාගේ රිසල්ට් එක තීරණය කරලා තිබ්බා. මම මෙච්චරක් ගන්නවා. මෙහෙම ගන්නවා. 9S ගන්නවා. 8S 7S කියලා තීරණය කරලා තිබ්බා. එහෙම තීරණය කරලා තිබෙන හැබැයි මට විද්‍යාව ඉංග්‍රීසි ගැන පොඩි බයක් තිබ්බා. අවසාන වෙලාවේ මම තීරණය කරපින්දා එතනට ගියා. ඉතින් මම රිසල්ට් එක තීරණය කරා. මොකද ශාරදා සමහර වෙලාවට එයාට යන්න එයාගේ මානය කොහොමද මගේ මානය කොහොමද ඒ දෙකම වෙනස්. එයා යන පිළිවෙල මගේ පිළිවෙල වෙනස්. මොකද මම බලන්නේ එයාගේ මෙතන රටාව මෙතන ඉරියව් ටික මෙතන වැඩ කරන විදිහ ඒ අනුව එයා අනිත් විෂයන් හොඳට වැඩ කරලා තියෙයි. එතකොට එයාට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. මේ රිසල්ට් එක ආපු වෙලාවේ රිසල්ට් බැලුවේ රිසල්ට් එක බැලුවේ සර් මෙසේජ් එක දාලා තිබ්බනේ මේ සාමාන්‍ය මම තමයි මෙසේජ් දැම්මේ ප්‍රතිඵල නිකුත් වෙලා. ප්‍රවෘත්ති වලට කියලා තිබ්බේ නෑ. ප්‍රවෘත්ති වලට කියලා තිබ්බේ නෑ. මම ප්‍රතිඵලය නිකුත් වෙලා කියලා ඉවර වෙලා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දාන්න ඕන වෙන තියෙද්දි මම දැම්මා. එතකොට තමයි අපේ ළමයි බෞද්ධය දැක්කේසා බැලුවේ. එතකොට රිසල්ට් එක බැලුවේ කියලා. රාත්‍රී 11ක් පවුල. අම්මයි තාත්තයි කොච්චර සතුටුද? ඔව් ඒ කියන්නේ මම තමයි රිසල්ට් එක බැලුවේ මේ අම්මා නිදාගෙන හිටියේ අම්මත් නැගිටින් ඊට පස්සේ මම කිව්වා මේ යකේ කියලා අම්මා මාරම සතුටු වුණා. ඊට පස්සේ මේ තාත්තයත් කිව්වා හැබැයි මට නම් හඳුනන්නේ නැත්තේම මේ ඉංග්‍රීසි අපරාධ තව චුට්ටක් මහන්සිනා කියලා ඒ රිසල්ට් එක දැක්කම තමයි මම කියන්නේ ඒක තමයි. මම ඔය අහන්නේ ඒක තමයි පුතේ. මම ඕක කිව්වා කවදාද දවසක මේකේ ඉත්තේ සුනොත් පසුතැවෙනවා කිව්වනේ ක්ලාස් වල කිව්වා. අපේ ක්ලාස් එකේ එකම එක B එකයි තියෙන්නේ එක්මයාගේ යාළුවා අනිත් අය ඔක්කොම සා 9S 8S 7S බෞද්ධය.
දැක්කද? පසුතැවෙන්න එපා රිසල්ට් එකට එන්න. කියන වැඩේ කරන්න. විනාඩි 45 දවසකට ගණන් හදන්න කියලා කියන්නේ පරණ වැඩ කරපු වැඩ. ඊට පස්සේ අනිත් ටියුෂන් පාඩම් කරන්න කල් ගන්නවා. මට අහන්න කතාවක් තියෙනවා. ආපු දවස් ඉඳන් මේ වෙච්ච දවස වෙනකන් බුද්ධි කිරෝෂ දවසකට කොච්චර වෙලා වැඩ කරාද? දවසකට මේ ඒ කියන්නේ ක්ලාස් එකේ එක දවසක් කරේ පැය විනාඩි 45යි. එතනින් විනාඩි මේ කවදාවත් කරේ නැහැ. අපිට කියලා තියෙන්නේ මේ මොලේ තියෙන නියුරෝන මේ ඒ වෙලාවට වැඩි වෙලාවක් ඉගෙනුවා නියුරෝන මැරෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් කවදාවත් එතනින් පැය ගාන වැඩි මරන් නේද? වේසන්න සැබෑ ජීවිතේට වෙනදී එක්සා අපිට එන්නේ ඔච්චරයි. මේ කොටි ගාවත්තේ පැය දෙකකින් තමයි මේ බෙස්ට් එකේ බෙස්ට් පර්සන්ස් ගත්තේ. කවදාකවත් මම පැය දෙකකට වඩා උගන්නලා නැහැ. චාර්දා කියන්නේ පැය ගණන් ගන්න පන්ති තියෙනවා. පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. පැය ගණන් වැඩ කර මොලේ මේසනවා. ඒ අතරතුර ඔයාට නයින්නස් ගන්න ශක්තිය ලැබුණේ මම පැය දෙකකින් වැඩ කරපු නිසා නෙවෙයි කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ සර් මේ මම ක්ලාස් ආව දවසේ ඉඳන් අන්තිමම දවස වෙනකන් හැමදාම පැය දෙකයි. මේ ඊගියා කවදාවත්ම තප්පරයක්වත් මම හිතන්නේ උගන්න නැති කියලා. ඒ කියන්නේ මේ එක්සෑම් ලඟ වුණාමත් කවදාවත්ම අමතර වෙලාවක් අරගෙන කරන්නේ අමතර දවස් ගන්නෙ නැහැ. අපිට බදාලා තිබ්බේ 3:00 මේ ඒ දවසේ ඒ විදිහටම තිබ්බා මේ 9 වසරේ ඉඳන්ම මේ අමතර දවස් දැම්මෙත් නැහැ. අමතර වෙලාව ගත්තෙත් නැහැ. මේ අනිත් එක මේ සිලබස් එකත් කවර් කරලා මේ අපිට ඔලවල් මාස 3කට 4කට විතර කලින් සිලබස් එක කවර් කරලා පේපර්ස් කරේ ඉගෙනීම අමාරු පේපර්ස් අනුමාන තියෙන පේපර්ස් මේ අනුමානත් ඒ විදිහටම ඔලවල් පේපරේ ප්‍රස්තාර ගන්න මේ සර් දුන්න එකක්මයි තිබ්බේ. සර් දුන්න ප්‍රශ්න ගොඩක් එතන තිබ්බ ගණන් තිබ්බේ. ඉතින් මේ මම කියන විදිහට අනිවාර්යයෙන්ම පැය දෙකක් තමයි වැඩි කරන්න. මොකද අපේ ફોකස් එක පන්තියේ තියෙන්නේ පැය දෙක තමයි. ඊට වැඩිය ගියොත් අනිවාර්යයෙන්ම නිදිමත හැදෙනවා, කම්මැලි හිතෙනවා, ඔක වෙනවා. කියන්නේ මම මේ ගියපු ක්ලාස් වල හැටියට මේ අත්දැකීමෙන් කියන්නේ පැය දෙකට වැඩිය වැඩි කරොත් ඉතින් නිදිමත යනවා තමයි. ඉස්කෝලේ බෙස්ට් රිසල්ට් එක අරගෙන යාම ඉස්කෝලේ තුරු කොච්චර සන්තෝෂ වුණාද? ඉස්කෝලේ නංගිලා කොච්චර සන්තෝෂ වුණාද? ඔව් මේ ඒ කියන්නේ ගොඩක් නංගිලත් ඇහුවා මේ අක්කෝ ආගෙන ඉන්නේ ඉස්කෝලේ හොඳම ප්‍රතිඵලය කියන්නේ කියලා සතුටුයි කියලා. ටීචර්ස්ලත් සන්තෝෂ වුණා. මේ චුට්ටක් ප්‍රශ්න ඉදිරියෙන් අර මේ ඉංග්‍රීසි ටී එක තමයි නැත්තම් ගොඩක් ටීචර්ස් සන්තෝෂ වුණා. ඒ කියන්නේ මගේ ඉස්සරහට සුළුපතලා මේ ඉස්කෝලේ බෙස්ට් රිසල්ට් එක හැදුවට මේ මට තෑන්ක්ස් කරනවා. හොඳයි. ශාරදා කියන්නේ හොඳ ඔළුවක්, හොඳ වේගයක් එක්ක හොඳ ජීවිතේ ජයග්‍රහණ අතරට යන්න ගොඩනගාගත්තු මනසක් තියෙන කෙනෙක්. අපි ශාරදාට සුබපතමු. එයාගේ ලෙවල් ජීවිතයේ අවුරුදු 2යි ගන්න ඉවරත් කරලා හොඳ ප්‍රතිඵලයක් අරගෙන නැවත අපිට දකින්න හම්බ වෙන්න